සහෝදරයා මේ කතාව පොඩ්ඩක් අහපන්. හරිද? කෙනෙක්ට මචං උදව්වක් කරලා දෙන්න හැම වෙලාවකම උත්සාහ කරමු. හරිද? ඒ වගේම තමයි මෙතෙන් යම් කිසි වෙලාවක උඹ උදව්වක් කරලා දෙන්න කියලා පොරොන්දු වෙලා සමහර වෙලාවට මචං ඒ උදව්ව කරලා දෙන අවස්ථාවේදී මචං ඒක කරලා දෙන්න බැරි වෙන්න හේතු උඹට එන්න පුළුවන්. ඒ වගේ වෙලාවකට මචං උඹ මොන තරහතිරමක හිටියත් ඔබ මොන තත්ත්වයක හිටියත් මචං උට කතා කරලා කියපන් මේක කරලා දෙන්න බෑ කියලා. හරිද? සමහර වෙලාවට මචං මේ වචනේ විශ්වාස කරලා ඌ ගොඩාක් දේවල් කරලා තියෙන්න පුළුවන්. හරි? ඉතින් අන්තිමේට මචං ඌට කෙලවුණාට පස්සේ හරිද? කොහොම වෙන්න තියෙන දේවල් වුණාට පස්සේ ඔබ සාධාරණ හේතු ඉදිරිපත් කරන්න එපා. ඒක මචං උඹේ නමට හොඳ. ඒක උඹට හොඳ නෑ. හරිද? මම දන්නවා මචං මේ සමාජයේ අරක්කු බෝතලියකට කරන්න බැරි දේවල් ගොඩාක් කරගන්න පුළුවන්. ඉතින් මචං ඒ තත්ත්වයට වැටෙන්න එපා. හරිද? මේක මචං ඇත්තටම හොඳ නෑ. ඔබ උදව්වක් කරලා බලපන් කෙනෙක්ට කිසිම දෙයක් බලාපොරොත්තු නොවි කරපන්. ඔබට කවදාවත් වරදින්නේ නෑ මචං. ඒ හින්දා මේ මම කියන දේවල් වලින් මචං මොකක් හරි දෙයක් ඔළුවට පොසිටිව් දෙයක් ඔළුවට දාගන්න. වෙනස් වෙන්න. හරිද? මේ සමාජය හදන්න නම් මචං අපි තනිව අපි වෙනස් වෙන්න ඕනේ. වෙනස් වෙලා බලපන් කවදාවත් උඹට වරදින්නේ නෑ. එන ගිහිල්ලා